මේ වෙලාවේ ඔබ ඉන්නේ වැඩකනම් ඔබේ වැඩ නවත්තලා පොඩ්ඩක් මේ කියන දේ අහන්න. මේක ඔබේ ජීවිතයට ගොඩාක්ම වැදගත් වෙන කාරණාවක්. ඉපදෙන කෙනෙක් මැරෙනකම් ගවේෂණශීලී. අපි ඉපදුණු දවසේ ඉඳන් හැමදාම කරන්නේ යම් දේවල් හොයා ජීවිතයට එකතු කරගන්නවා. ඔබ මොහොතක් කල්පනා කරලා බලන්න, ඉපදුණු දවසේ ඉඳන් මේ වෙනකම් ඔබගේ ඇහැ භාවිතා කරලා ලෝකය දැක්කා. කන භාවිතා කරලා ශබ්දය ඇහුවා. නහය භාවිතා කරලා ගඳ සුවඳක් දැනුණා. එතකොට ශරීරය භාවිතා කරලා ස්පර්ශයක් දැනුණා. ඒ වගේම තමයි සිත භාවිතා කරලා කල්පනා කරලා ඔයා ලෝකයක් හදාගත්තා. අපි හැමෝම හිතාගෙන ඉන්නේ අපි දකින දේ තමයි ඇත්ත කියලා. ඒත් ඔබ දන්නවද? අපේ මුළු ජීවිතයම තීරණය වෙන්නේ අපි ලෝකයේ දිහා බලන කෝණය මත බව. අපි ලෝකය දකින්නේ සැබෑ ස්වභාවයෙන් නෙමෙයි. අපේ මමත්වය කියන වර්ණ කණ්ණාඩිය හරහා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවනට යන මාවතේ පළමු පියවර තමයි සම්මා දිට්ඨිය හෙවත් නිවැරදි දැකීම. අද අපි බලමු අපේ වැරදි දැකීම් නිවැරදි කරගෙන මේ සැබෑ දැකීම ජීවිතයට එකතු කරගන්නේ කොහොමද කියලා. පංච ඉන්ද්‍රයන් භාවිතා කරලා අපි හදාගන්න අපේ ලෝකය. ඇත්තටම මොකද්ද මේ මනස ඇතුලේ සිදුවෙන්නේ? අපි ඉන්ද්‍රයන් පහෙන් දත්ත ලබා ගන්නවා. ඒ දත්ත මනසට ගිය ගමන් අපි ඒවා ලේබල් කරනවා. මේ මගේ හතුරා, මේ මගේ යාළුවා, මේක මට අයිති දෙයක්, මේ මගේ දෙයක් නෙමෙයි, මේ මං ආදරය කරන දේ, මේ මං කැමති දේ, මේ මට අවශ්‍ය කරන දේ කියලා අපි මවාගත්ත ලෝකයක ජීවත් වෙනවා. අද අපිට හරි කියලා හිතෙන දේ හෙට වැරදි වෙන්නේ ඒ නිසයි. මේ අස්තීර සිතුවිලි මත පිහිටලා අපි ගන්න තීරණ නිසා අපිත් පීඩාවට පත් වෙනවා වගේම අපේ වටේ ඉන්න අයවත් පීඩාවට පත් කරනවා. සම්මාදිට්ඨියේ පළමු පියවර තමයි ලෞකික සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ලෝකයේ සාමාන්‍ය ජීවිතය ඇතුලේ හේතුඵල ධම තේරුම් ගැනීමයි. යම් ප්‍රශ්නයක් ආපු ගමන් අපි කරන්නේ බාහිර ලෝකයාට ඇඟිල්ල දික් කරනවා. අපි මේක නවත්තමු. අපි අනුන්ට ඇඟිල්ල දික් කරන්නේ නැතුව කරුණු 4ක් ගැන හිතන්න පුරුදු වෙමු. එක ගැටලුව. මේ මොහොතේ ඇති වී තිබෙන්නේ මොන වගේ ගැටලුවක්ද කියලා ගැටලුව හඳුනා ගන්න ඕනේ. ඒ වගේ තමයි ඒ ගැටලුව වලට හේතු වෙලා තියෙන හේතුන් මධ්‍යස්ථව දකින්න ඕනේ. මේ ගැටලුව निराකරණය කිරීමට නම් ගැටලුව निराකිරීමෙන් පසුවන යහපත හඳුනා ගන්න ඕනේ. ඊගාව තමයි ඒ යහපත කරා යෑමට මගේ පෞද්ගලික තරාව හෝ ආශාව මතින් සිතන්නේ නැතුව ධර්මය සහ විනයට එකඟව මම මේකට දෙන විසඳුම මොකක්ද කියලා සැලසුමක් හදන්න අවශ්‍යයි. කෙටියෙන්ම කිව්වොත් තමන්ගේ මමත්වය පැත්තකින් තියලා ධර්මය නැමැති මිනුම් දණ්ඩෙන් ලෝකය මැනීම ලෞකික සම්මාදිට්ඨියයි. මේ නිවැරදි දැකීම අපිට ඉබේ ලැබෙන්නේ නැහැ. ඒකට කරුණු දෙකක් සම්පූර්ණ කරන්න අවශ්‍යයි. පරතෝ ഘോഷක පත්‍ය. ඒ කියලා කියන්නේ නිවැරදි දහම් කරුණු ඇසීම සහ මතුවෙන්නා වූ ගැටලු निराකරණය කරගන්න කල්යාණ මිත්‍ර සහයක් ලබා ගැනීම. යෝනිසෝ මනසිකාරය. අහපු දේ Tamanගේ නුවණින් ගැඹුරින් විමසලා බලන එක. මේ කියන දේ ගැන ආගම්වාදයකින් දෘෂ්ටිවාදයකින් බලන්න එපා. අන්තයකට යන්න එපා. ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ සාර්ථක ජීවිතයක අඩිතාලම. හැබැයි එතනින් එහාට ගියාම සසර දුක කෙලවර කරන තවත් ගැඹුරු දැකීමක් තියෙනවා. ඒ තමයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නේ කොහොමද කියලා අපි ඊළඟ වීඩියෝවෙන් කතා කරමු. ඔබේ ජීවිතයට මතුවෙනලා තියෙන ගැටලු මොනවාද? ඔබට निराකරණය කරගන්න බැරි ගැටලු මොනවාද? ඔබට තියෙන ඕනෑම ගැටලුවක් කමෙන්ට් කරන්න. අපි ඒ ගැන සාකච්ඡා කරමු.